දරුවන්ට එපා වෙලා වැඩිහිටි නිවාසයේ ඉන්න දෙමාපියන් නැහැදෑයන් කරගෙන මංගලෝත්සවයේ වැඩිහිටි නිවාසයේ පවත්වපු අපූර්ව යුවලක් පිළිබඳව පුවතක් අපිට දඹුල්ලෙන් වාර්තා වෙනවා. කලින් බිඳුනුවැව නාමල්පුර ප්‍රදේශයේ පදිංචි ජානක රවීන්ද්‍රයි ජාඇල ප්‍රදේශයේ පදිංචි LDT ප්‍රියදර්ශනී කියන යුවල වසර ගණනාවක ඉඳන් ආදරයෙන් බැඳුන දෙන්නේ. දෙමාපියන් විසින් එයාලගේ විවාහය තීරණය කළාට පස්සේ එයාලා තීරණය කරලා තියෙනවා දරුවන් නොසලකා වැඩිහිටි නිවාසයක ඉන්න දෙමාපියන් ඉදිරියේ තම විවාහ උත්සවය සිදු කරන්න. දඹුල්ල වැඩිහිටි නිවාසයක් තෝරාගෙන එලිමහනේ පෝරුවක් හදලා යුවලගේ විවාහ චාරිත්‍ර හරි අපූර්වට එතන කළා. වැඩිහිටි නිවාසයේ හිටපු දෙමාපියෝ ලොකු ආශාවකින් ඉතා සංවේදීව මේ මංගල්‍යයට එකතු වුණා. යුවල මේ දෙමාපියන් හැම කෙනෙක්ගේම දරුවන් දෙන්නේ කියලා හිතලා ආශිර්වාද ලබාගත් මොහොත බොහොම සංවේදී එකක් වුණා. මේ අවස්ථාවට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී හේවාපති මහත්මියද එකතු වුණා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.